හරි. අපි එහෙනම් මුලින්ම අපේ ෆෝන්ලගෙන් පටන් ගමු. මොකද අපි සාමාන්‍යයෙන් චෙස් පුහුණු කිරීම කරන විදිහට නෙමෙයි ඉස්කෝලවල පුහුණු වීම කරන්නේ. මොකද දරුවන්ට චුට්ටක් ඇක්ටිවිටි එකක් තියෙන්න ඕන හින්දා. අ, එතකොට අපි ෆෝන්ගෙන් පටන් ගමු. මම මේක බොහොම කැෂුවලි සරලව නිදහසේ කරගෙන යන්න. ඒක නිසා අර වෙරි ප්‍රොෆෙෂනල් ගතියක් බලාපොරොත්තු වෙන්න එපා. දරුවන්ට ආස හිතෙන්න කරන්නේ. හරි. බබාලා හැමෝම ඔයාලා මේ පොසිෂන් එක බලන්න. මේ පොසිෂන් එක කියන්නේ මේ ඉත්තු තියෙන විදිහ. ඔයාලට මතක ඇති අපි ෆයිල්ස් රෑන්ක්ස් කතා කරා ඉස්කෝලේදී. එතකොට මම කිව්වා සුදු පෝන්ලා දෙවෙනි පේලියේ කළු පෝන්ලා හත්වෙනි පේලියෙත් ඉන්නේ කියලා. අපි මේ අ, තිරස්ව තියෙන එකකට කියනවා පේලියකට කියනවා අපි මොකද්ද රෑන්ක් එකක් කියලා. මේ සිරස්ව මම රතු පාටින් දාන ඒවලට අපි කියනවා ෆයිල් එකක් කියලා නේ. ෆයිල්ස් කියලා කියනවා රෑන්ක්ස් කියලා කියනවා. අපව මේ පැත්තට හරහාට තියෙන ඒවලට අපි කියනවා ඩයගනල්ස් කියලා. හරි. එතකොට සරලව ගත්තොත් මේ සුදු පෝන්ලා ඉන්න ඕනේ දෙවෙනි පේලියේ. මේක මතක තියාගන්න ඕන කාරණයක්. ඒ වගේම කළු පෝන්ලා ඉන්න ඕනේ මේ 7 වෙනි පේලියේ. ඒක කොයි වෙලාවකවත් වෙනසක් වෙන්න බෑ. චෙස් බෝඩ් එක හැදුවොත් අර මම ඔයගලන්ට මේක ඉවරලා චෙස් බෝඩ් එකක් පෙන්නනවා. ඉතින් චෙස් බෝඩ් එක හැදුවොත් මතක තියෙන්න ඕනේ මෙන්න මේ කාරණාව. මොකද්ද? සුදු පෝන්ලා ඉන්න ඕනේ දෙවෙනි පේලියේ, කළු පෝන්ලා ඉන්න ඕනේ 7 වෙනි පේලියේ. එතකොට පුතාලා හැම පෝන් කෙනෙක්ම පටන් ගන්නේ දෙවෙනි පේලියෙන්, කළු පෝන්ලා 7 වෙනි පේලියෙන්. එතකොට මේ හැම පෝන් කෙනෙක්ගේම පටන් ගැන්මේදී ඒගොල්ලෝ කොටු දෙකක් අදින්න පුළුවන්. මතක තියාගන්න. කොටු දෙකක් අදින්න පුළුවන්. හොඳද? පටන් ගැන්මේදී ඒගොල්ලන්ට කොටු දෙකක් අදින්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ට අදින්න පුළුවන් එක කොටුවක්. කොටු දෙකක් අදින්න පුළුවන් ඕන ෆෝන් කෙනෙක්ගේ පටන් ගන්නෙදී. එහෙම නැත්නම් ඒ ෆෝන්ලට එක කොටුවයි අදින්න පුළුවන්. හරි. එතකොට ඔයාලා මේ බලන්න වයිට්ට පුළුවන් කොටු දෙකක් අදින්න. බ්ලැක්ට කැමති හින්දා එක කොටුවක් අදින්නත් පුළුවන්. ආපහු වයිට් කැමති හින්දා කොටු දෙකක් අදිනවා. අපි හිතමු බ්ලැක් ආපහු කොටු දෙකක් ඇද්දයි කියලා. එයා කැමති හින්දා කොටු දෙකක් අදිනවා. නැත්නම් එක කොටුවක් අදිනවා. ඔන්න වයිට් එක කොටුවක් ඇද්දා. එතකොට බ්ලැක් මොකද කරේ? එයා කැමති නිසා ඔන්න කොටු දෙකක් ඇද්දා. දැන් මම ඔයගලන්ට ආපහු විශේෂ අවස්ථාවක් පෙන්නනවා. පෝන්ලා දෙන්නෙක් මෙන්න මෙහෙම මූණට මූණ හිටපුවාම කපන්න මුකුත් කරන්න බැහැ. ඒගොල්ලන්ගෙන් කැප්චර් එක කරන්නේ මෙන්න මෙහෙම පැත්තට. මේ බලන්න දැන් අන්තිමේට ඇද්ද මෙන්න මේ මූව් එකනේ. එතකොට දැන් අදින්නේ සුදු. සුදුට පුළුවන් මෙන්න මෙහෙම පැත්තට කැප්චර් එකක් කරන්න. දැන් කළුටත් පුළුවන් මේ පැත්තට ඩයගනලි කැප්චර් එකක් කරන්න. මෙතෙන්ට ආවොත් මේක කැප්චර් කරන්න පුළුවන් නේ. මේ පේනව නේද? අන්න එහෙම එක කොටුවක් පැත්තට කපන්න පුළුවන්. මෙතෙන්ට ආවොත් ආපහු කැප්චර් කරන්න පුළුවන්. එතකොට මෙතෙන්ටත් කැප්චර්ස් කරන්න පුළුවන්. හරිම සරලයි. ෆෝන්ලා යන්නේ ඉස්සරහට විතරයි. පිටිපස්සට යන්නවත් පිටිපස්සට කපන්නවත් බැහැ. හොඳද? තව එක විශේෂ අවස්ථාවක් තියෙනවා මම ඒක චුට්ටක් ඔයගලන්ට ඊළඟට පෙන්නන්නම්. මේ ඒක ගැන ලොකුවට හිතන්න එපා. හැබැයි ෆෝන් කෙනෙක්ට ඉස්සරහට විතරයි යන්න පුළුවන්. පිටිපස්සට කපන්නවත් යන්නවත් බෑ. හොඳද? ඒ වගේම ඒගොල්ලෝ කැප්චර්ස් ඉත්තම කපන්න ඕන ඉත් එක කපන්න පුළුවන් කිංව හැර. කිංව කපන්න බෑ අපිට. එතකොට ඕන ඉත් එක කපන්න පුළුවන් හරියටම මේ ඩයගනල් එකක් විදිහට. මේ ඔයගලන්ට පේනවා ක්‍රොස් එකක්. මේ ක්‍රොස් එකක් නෙවෙයි. වැඩි කිරීම එක්ස් අඟුර විදිහට කපන්න පුළුවන්. එතකොට කැප්චර්ස් කරනකොට ඉතින් තව ඉත් එක කපනකොට ඒගොල්ලෝ ඇදේට තමයි ඩයගනල් එකක තමයි එක කොටුවයි කපන්නත් පුළුවන්. පැනලා යන්න ඒ වගේ දෙයක් කරන්න බෑ. දැන් මම අර විශේෂ අවස්ථාවක් කිව්ව දේ ඕගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් මෙතනදී මෙයාට කපන්න අවශ්‍යම නෑ. කපන්න නැතුවත් ඉන්න පුළුවන්. හොඳද? කපන්න නැතුවත් අදින්න පුළුවන්. අපි හිතමු මෙහෙම ඇද්දයි කියලා. මේ බලන්න කවුරු හරි පෝන් කෙනෙක් විරුද්ධ පැත්තේ අන්තිම කොටුවට ගිහාම, ඒ කියන්නේ සුදු පෝන් කෙනෙක් මේ පළවෙනි රෑන්ක් එකට ගිහාම, එයාට ක්වීන්ව එහෙම නැත්නම් රුක්ව නැත්නම් බිෂොප්ව නයිට් මේ කැමති එක්කෙනෙක්ව ගන්න පුළුවන්.
දැක්කද? එයා ගිහිල්ලා ක්වීන්ව ගත්තා ඉස්සෙල්ලා. රුක්ව ගන්නත් පුළුවන්. ඒ වගේම එහෙම නැත්තම් බිෂොප් කෙනෙක්ව ගන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් එයාට නයිට් කෙනෙක්ව ගන්නත් පුළුවන්. ක්වීන්ව ගන්න පුළුවන්, රුක්ව ගන්න පුළුවන්, බිෂොප්ව ගන්න පුළුවන් නැත්තම් නයිට්ව ගන්න පුළුවන්. අපි හිතමු එයා ක්වීන්ව ගත්තයි කියලා. හරි. ඔන්න මෙයාත් ඔය මොනවා හරි කරනවා. මෙන්න මේ බලන්න අපි අනිත් පැත්තේ කෙරෝල්ට ගියාම ආපහු ක්වීන්ව ගන්න පුළුවන්. ආපහු කාවද ගන්න පුළුවන්? ඔව් රුක්ව ගන්න පුළුවන්. ආපහු බිෂොප්ව ගන්න පුළුවන්. ආපහු නයිට්ව ගන්න පුළුවන්. එයාටත් පුළුවන් ක්වීන්ව, රුක්ව, බිෂොප්ව, නයිට්ව කියන ඉත්තන්ගෙන් කැමති ඉත්තෙක්ව ගන්න. එතකොට ඔයගොල්ලන්ට ඉස්සරහට යද්දි තේරෙයි මේකේ වැදගත්කම මොකක්ද කියලා. මෙහෙම තමයි චෙස් ගේම් එක යන්නේ නේ. ඕන චූටි ඉත්තෙක්ට ඕන් කෙනෙක්ට පුළුවන් එහා පැත්තේ කෙරවලටම ගියාම එයාට කැමති ඉත්තෙක්ව ගන්න. අපිට ගන්න බෑ කිංවයි පෝන්වයි ගන්න බෑ. මතක තියාගන්න. කිංව ගන්නත් බෑ පෝන්ව ගන්නත් බෑ. ඒ දෙන්නව ගන්නත් බෑ. එතකොට මේ පෝන්න තමයි චුට්ටක් විතර ඕගොල්ලන්ට කරදරයක් වුණොත් කරදරයක් වෙන්නේ අදින්න අනිත් ඉත හරිම ලේසි. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ පෝන්ව අදින්න ඉගෙන ගන්න. එක. හැබැයි වැදගත්ම දේ තමයි දුවේ පුතේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඉත්තු අදින විදිය. ඉතින් ඒකට අපි ටෝනමන්ට්ස් දානවා. ඕගොල්ලන්ට අදින්න ක්‍රම හදලා දෙනවා. ගොඩක් ඒවා කරනවා. ඉතින් ඒවලත් එක ප්‍රැක්ටිස් වෙන්න. එතකොට ඕගොල්ලන්ට ඉක්මනට අදින්න පුරුදු වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟට ඉන්න ඉත්ත කවුද කියලා බලලා ඒ ඉත්තත් එක්ක හම්බ වෙමු. අපිට පුළුවන් කිං අදින විදිය ඉගෙන ගන්න. මොකද එතකොට ඔයගොල්ලන්ට කිං පෝන් ගේම්ස් ප්ලේ කරන්න අපිට chance එකක් දෙන්න පුළුවන්. හොඳද? එතකොට එතන ඉඳන් අපිට ගේම්ස් අදින ගමන් ඉගෙන ගන්න පුළුවන්. ඕකේ. එහෙනම් ගුඩ් බයි හැමෝටම ඊළඟ වීඩියෝ එකෙන් බලන්න. මේ වීඩියෝ එක මතක තිබ්බේ නැත්නම් ආපහු කීප සැරයක් බලන්න.